භික්ෂූන් වහන්සේලා සියනමක් පිණ්ඩපාතයේ වඩිනවා දැකලා තිබුණත් මේ වගේ භික්ෂුණීන් වහන්සේලා පිණ්ඩපාතයේ වඩින ආකාරය අපේ ලෝකයින්ට විරල දර්ශනයක් වේවි. දංකොටුව පොතුවටවන මහායාය වත්ත ග්‍රාමයේදී තමයි මේ දසුන දැකගන්න පුළුවන් වුණේ. පොතුවටවන පදිංචි S.A. කුමාර දීපාල් මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ දානපතියන් සහ තරුණ ප්‍රජාව විසින් ජාති හා ආගම් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඇතිකිරීම සහ තරුණ පරපුර ආගම දහමට නැඹුරු කිරීමේ අරමුණින් තමයි මේ පිණ්ඩපාත චාරිකාව සංවිධානය කරලා තියෙන්නේ. පිණ්ඩපාත චාරිකාවට පෙර හීල්දානය පිරිනමා පිණ්ඩපාත චාරිකාවෙන් අනතුරුව භික්ෂුණීන් වහන්සේලා සියනමටම සාංගික දානමය පුණ්‍ය කර්මයක් කරන්නත් මේ පින්කමේ සංවිධායකයින් කටයුතු කරලා තිබුණා.